ආයිබෝන් සුබ දවසක් යාළුවෝ. අද මම ගොඩ දවසකින් වීඩියෝ එකක් වලට ඔන්න ගෙනාවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද එක ක්ලික් එකකින් ෆොන්ට් ඩොකියුමන්ට් එකක් දුන්නාම ෆොන්ට් ලිස්ට් එකක් තියෙන ඒකෙන් එකපාර ඉමේජ් ගොඩක් ජෙනරේට් කරන විදිහ. ඒ කියන්නේ ඉමේජ් 50ක්ද 100ක්ද උනත් ෆොටෝ ජෙනරේට් කරන්න පුළුවන් සුපිරිම වැඩක්. ඒක දැන් අපි සාමාන්‍යයෙන් මේ සයිට් එකේ වැඩ කරද්දී ෆොන්ට් එකක් දීලා එකින් එක මේ විදිහට ඉමේජ් 10ක්ද 100ක්ද එකින් එක අපි ජෙනරේට් කරන්නේ. මේකෙදි එහෙම නෑ අපිට එක ක්ලික් එකක් දීලා අපිට බලා ඉන්න විතරයි තියෙන ඔටෝ ජෙනරේට් වෙන. මේ වගේ අපි සාමාන්‍යයෙන් ජෙනරේට් කරන්නේ. එහෙම නැතුව අපි ෆොන්ට් ගොඩක් දීලා එකපාර එක ක්ලික් එකකින් ජෙනරේට් කරන්න මම පොඩි දෙයක් හැදුවා. එහෙනම් අපි බලමු ඒක මොකක්ද කියලා. එහෙම ඕපන් කරගන්න zip file එක. ඊට පස්සේ මෙහෙම ෆයිල් එක තියෙයි. මේක අපි Google ඔයාලා Google Chrome එකෙන් නුත් පුළුවන් ඕනි වෙබ් බ්‍රවුසර් එකකින් Google එකේ Chrome එකට වැඩ කරනවා මේක. ඔයාලා මෙහෙම යන්න. මේකෙදි ඔයාලා මෙතනින් මතක් කරලා බලන්න developer mode එක off වෙලා නම් ඒක on කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න මෙතනින්. එතනින් ගිහිල්ලා අදාළ ෆයිල් එක තෝරගන්න. මම ඒක සේව් කරලා තියන්නේ තැනට යනවා. ඒක දීලා සිලෙක්ට් කරගන්න මේ විදිහට ෆෝල්ඩර්. ඊට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වනවා. එතන රිෆ්‍රෙෂ් කරන්න. ඊට පස්සේ ඔයාලා සයිට් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරන්න F5 ඔබලා ඉතින් රිෆ්‍රෙෂ් කරා නම් හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙතන පින් කරගන්න. ඊට පස්සේ මෙතන ක්ලික් කරාම මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ යාළුවනේ එතනින් ආවට පස්සේ මෙතනින් අපි හදා ගන්න ඕන ෆොන්ට් ලිස්ට් එක. ඒ ෆොන්ට් ලිස්ට් එක මම මෙතන ડોකියුමන්ට් ෆයිල් එකක මේ විදිහට ෆොන්ට් ටික දාලා තියෙනවා. මෙතන තියෙන්නේ ෆොන්ට් 6ක්. අපි බලමු මේ ෆොන්ට් 6 ඔටෝ ජෙනරේට් වෙන්නේ කොහොමද කියලා. මෙතනින් ඔයාලා දෙන්න ස්ටාර්ට්. එතකොට ඔය විදිහට අපි බලාගෙන ඉන්නකොට ෆොන්ට් ටික එකින් එක ජෙනරේට් වෙනවා. මේ ෆයිල් එක මම නිකන් දෙන්න නැතුව යම්කිසි මුදලකට දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මේ ෆයිල් එක ඔයාලට දෙන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා දාන්න මැසේජ් එක. මේකෙත් තව දෙයක් කියන්න ඕනේ. අපි මේ ඩවුන්ලෝඩ් වෙන ඉමේජ් එක මෙතන මේ ඩවුන්ලෝඩ් වෙන ඉමේජ් දෙකක්. මේකෙදි හොඳම ඒ කියන්නේ හරිම ඩීටේල්ස් තියෙන ඉමේජ් එක ඔටෝ අපට එකක් ඉමේජ් එකක් විතරක් ලැබෙන විදිහට හදලා තියෙන්නේ. ඔයාලා බලලා කියන්න ඉමේජ් දෙකම ඕනිද කියලා. ඒ විදිහට උනොත් ඉමේජ් දෙකම ඩවුන්ලෝඩ් වෙන්න දෙන්න ඔයාලට පෙන්නන්න. මෙතනදී වෙන්නේ වොමනා ඉමේජ් එක විතරයි. මෙතනදී තමන් අර එකම ෆෝල්ඩර් එකට සේව් වෙලා තියෙන්නේ. මේකෙදි මේ ඉමේජ් දෙකක් ඩවුන්ලෝඩ් වුණාට මේ ඩවුන්ලෝඩ් ජෙනරේට් වුණාට ඩවුන්ලෝඩ් වෙන්නේ එක ඉමේජ් එකයි මේ විදිහට. ඒ කියන්නේ අර හරිම ඩීටේල්ස් තියෙන ඉමේජ් එක විතරක් එන විදිහට හදලා තියෙන. ඒ කියන්නේ මේ වාහනේ ඉස්සරහට යන විදිහ මේ බැක් එකේ විදිහට පිටිපස්සේ පේන එක. ඒක නැතුව මේ ඉස්සරහට එන එක විතරක් කියලා තියෙනවා. මේ හරිම ඉමේජ් එක විතරයි දීලා තියෙන්නේ. එහෙනම්
අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.